ලෝකයේ ගෝලාකාරයි. මේ ගෝලාකාරය ලෝකයේ තුළ විවිධාකාර වූ ලස්සන තැන් අපිට හමු වෙනවා. අද මම සූදානම් වෙන්නේ ලෝකයේ සංචාරකයන්ගේ ඉහළ ආකර්ෂණයක් පවතින දකුණු කොරියාවේ තියෙන ලස්සන තැනකට යන්න. ඉතින් ඔයාලට ආරාධනා කරනවා ටිකටම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. මේ දකුණු කොරියාවේ ජොල්ලාබුක්තෝ පළාතේ ගුන්සායි වෙරළට ඔපෙන් පිහිටි සොන්යාදෝ රූපතේ ඇති කඳු පන්තිය. මෙය මීටර් 100කට වඩා උසින් වැඩි සාපේක්ෂව කුඩා කඳු මුදුනක් වුවත් මෙහි ඇති සුවිශේෂී පිහිටීම නිසා සංචාරකයන්ගේ ආකර්ෂණය නොමතුව මේකට ලැබෙනවා. මෙන්න මේ කටුක මාර්ගය ඔස්සේ තමයි අපි මේ කඳු මුදුනට ළඟා වෙන්නේ. ඉතින් කඳු මුදුනට යනකම් දිගටම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මේ ලොකු බරගුත් පිටේ කර ගහගෙන මේ යන්නේ කැම්පින් එකක් කරන්න. ගොඩ කාලෙක ඉඳන් හිටියා මේ කඳු මුදුනේ කැම්පින් එකක් කරනවා කියලා. නමුත් වෙලාවක් තිබ්බේ නැහැ. ඔන්න ඉතින් අද කොහොම හරි යනවා මේකේ කැම්පින් එකක් කරන්න. මේ ගමන හිතන තරම් දේසි වුණේ නැහැ. කොහොම හරි කැම්පින් එක ගහන්න ඕනේ හින්දාම මම කොහොම හරි මේ කුට්ටේ යන්න පටන් ගත්තා. පේනව නේද මාර්ගය? හරිම දුෂ්කරයි. ඒත් ඉතින් අපි යනවා අපේ වැඩේට. එකතු වෙලා ඉන්න දිගටම. Wanna clear a bottle of Cabernet. Wanna stay home, not even drink. Wanna get out of my own head. Wanna lay down, overthink. I wanna cry every tear I got. Put on a dress, be a stranger's dream. Lock up this heart of mine, wanna wear it on my sleeve. I kinda wanna hate you, but I wanna love you too. I wanna hold you close and let you go. Find someone new, and I wish it wasn't, but my mind's made up in two. What's killing me the most is knowing two things can be true. Wanna throw away your vanity. Wanna wear it to sleep tonight. Wanna wipe our slate clean. Wanna pick this thing up right where we left off. Wanna block your number, take one last time, make it another. Wish I was one or the other. I kinda wanna hate you, but I wanna love you too. I wanna hold you close and let you go. Find someone new, and I wish it wasn't, but my mind's made up in two. What's killing me the most is knowing two things can be true.
ඉතින් මේ කඳුමුදුනේ පිහිටලා තියෙන්නේ ඉහළ ජෛව විද්‍යාත්මක අගයකින් යුත් සංවේදී පරිසර පද්ධතියක්. ගස්වැල් සතා සිව්පාවා මේ සියල්ල එකතු වෙලා හරි අපූර්ව සම්බන්ධතාවක් සහිත මේ පරිසර පද්ධතිය අපිට ඉතා වැදගත්. ඉතින් මේ පරිසර පද්ධතියේ ගස්වැල් සතා සිව්පාවා මේ සියල්ලම හරි සහජීවනී යුක්තව ජීවත් වෙනවා. Two things can be true. Last time we talked, you had nothing to say. ඉතින් කොහොම හරි ටික ටික අපි මෙහෙම ඉහළට යනවා. මහන්සි දැනෙනවා. කරන්න දෙයක් නැහැ. කොහොම හරි අද කැම්පින් එක ගහන්න යන්න ඕනි මේ කඳු මුදුනට. පේනවනේ මාර්ගේ. පේනවනේ වාට මේ මාර්ගේ. කකුලක් හරි ලිස්සලා ගියොත් ඉතින් ආයි වතුරෙන් තමයි ගොඩ එන්න වෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම බොහොම පරිස්සමෙන් තමයි අපි මේ ගමන යන්නේ. මොකද මේකේ රිස්ක් එක ගොඩක් වැඩි. කකුලක් හරි ලිස්සලා ගියොත් මං කලින් කිව්වා වගේ අපිට වතුරෙන් තමයි ගොඩ එන්න වෙන්නේ. ඉතින් කොහොම හරි දුෂ්කර මාර්ගය ඔස්සේ අපි මේ කඳු මුදුනේ ඉහළටම ඔන්න ආවා. ඉතින් ආවට විතරක් නැතිනේ. දැන් කොහොම හරි මෙතන කූඩාරමකුත් ගහන්න බෑ. අපි ගහමු කූඩාරම. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම කූඩාරම ගහන්න ගත්තේ. ටික වෙලාවක් ගියා මට. අන්තිමට කොහොම හරි අන්තිමට කූඩාරමක් ගහගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති කෙමෙන් ඉරත් බැහැගෙන යනවා. කළුවරත් චුට්ට එනවා. I would have gone to war for you.
fast to get to wherever after. ඉතින් මේ වෙලාවේ තියෙන view එක බලන්න අපි මෙන්න මේ විදිහට drone shot එකක් ගත්තා. බලන්නකෝ මේ shot එකේ ලස්සන වටේම මුහුදෙන් ආවරණය වෙලා තමයි මේ කඳු මුදුන පිහිටලා තියෙන්නේ. To get to wherever after. Something about this has changed. I wanna feel you close again. Don't let go. No, I don't want this to end. Whoa. Remember the start when you're breaking my heart again like blood on a pen. Would it matter then when everything starts to fade? Back like it's yesterday. Would it almost end? Would it matter then? I did it all. I pulled the weight on my shoulders like it was fate. Don't tell me it was for nothing. You told me love wasn't true 'cause it didn't feel real to a cynic like you, but I'm pretty sure we walked into something. Something about this has changed. ඉතින් මෙතන ගත කරද්දි වෙලාව යනවා තේරුණෙත් නැහැ. හොඳට නිින්දක් ගියා. බලද්දි පහුවෙන්ද උදෙත් වෙලා. බලන්නකෝ මේකේ උදේට තියෙන view එක. I did it all. I played pretend. I moved the mountains to be your friend. I wanna know if it mattered. I would have gone to war for you. I would අපි ඉතින් මේක කුරුළු ඇසින් බලන drone එක උඩට ගත්තා. හවසට වඩා ගොඩක් ලස්සනයි උදේට. Something about this has changed. I wanna feel you close again. Don't let go. No, I don't want this to end. Whoa. Remember the start when you're breaking my heart again like blood on a pen. Would it matter then when everything starts to fade? Back like it's yesterday. Would it almost end? Would it matter then? I did it all. I pulled the weight on my shoulders like it was fate. Don't tell me it was for nothing. You told me love wasn't true 'cause it didn't feel real to a cynic like you, but I'm pretty sure we walked into something. Something about this has changed. I wanna feel you close again. Don't let go. No, I don't want this to end. Remember the start දැන් ඉතින් මේක ගලවගෙන යන්නත් එපෑ. ටිකෙන් ටික බඩු ටික අස් කරගත්තා. ඉතින් ඔයාට විශේෂයෙන්ම දෙයක් කියන්න ඕනේ. ඉතින් ඔයා කොයි රටේ හිටියත්, කොයි රටේ ට්‍රැවල් කරත්, කොච්චර හයි ගියත් කවදාවත් පරිසරයට ඔයා ගෙනියන අපද්‍රව්‍ය එකතු කරන්න එපා. මේ ස්වභාවික සුන්දරත්වය නැතිවෙන්න ගොඩාක් දුරට බලපාන්නේ ඔයා හිතන්න නැතුව කරන මේ අපද්‍රව්‍ය එකතු කිරීම. ඉතින් මේ වීඩියෝ එක බලන සියලුම දෙනාගෙන් ඉල්ලනවා මේ අපේ සුන්දර පරිසර පද්ධති විනාශ කරන්න එපා. ඔයා ගෙනියන සියලුම දේ නැවත ඔයා ගෙනෙන්න. මොකද මේ පරිසර පද්ධතියට බැහැර කරොත් මේවා එකතු වෙලා විශාල ලෙස අපද්‍රව්‍ය ගොඩ ගැහෙනවා.
ඉතින් ඔන්න හොම බඩු ටිකක් පැක් කරගෙන හිමින් හිමින් අපි කන්දමුදුන ඉඳන් පල්ලෙහාට එන්න පටන් ගත්තා. බෑවුම වැඩි හින්දා හිමින් හිමින් තමයි අපි පල්ලෙහාට ආවේ. ජීවිතේ අපි ජීවත් වෙන්නේ ටික කාලයයි. ඉතින් මේ ජීවත් වෙන ටික කාලෙට අපි ලස්සන තැන්වල යන්න ඕනි. අපි ලස්සන තැන්වල ට්‍රැවල් කරන්න ඕනි. ආස දේවල් කන්න ඕනි. මම නම් හිතන්නේ එහෙම. ඉතින් මේ ගමන යන්නත් ප්‍රධානම හේතුව තමයි මේ තියෙන view එක සහ හිතට දැනෙන මානසික නිදහස. ඉතින් මේක දකුණු කොරියාවෙන් තියන්නේ. මේක බලන්න ඔයාටත් ඔයා ඉන්න ප්‍රදේශයේ තියෙන ඕනම කඳු මුදුනකට ගිහිල්ලා මේ වගේ සුන්දර කැම්පින් අත්දැකීමක් ගන්න පුළුවන්. ඉතින් බොහෝම පරිස්සමෙන් යුතුව අපි පල්ලෙහාට ආවා. මේ ඉතින් මේක මගේ ජීවිතේ ගත්තු මාර කැම්පින් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා හිටියොත් ඔයාට මේ වගේ සුපිරි වීඩියෝ ගණනාවක් බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමකුත් කරනවා. මගේ YouTube channel එක subscribe කරන්න කියලා. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.